40 Days with Jesus. දෙවියන් වහන්සේ දෙසට දෑත් ඔසවන්නට පෙර ඔබේ සහෝදරයා දෙසට දිගු කළ වෛරයේ ඇඟිල්ල නවන්න. මන්ද නොරිදුණු හදවතට වඩා දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ බිඳුණු පසුතැවිලි වුණු හදවතටයි. අද අප කියූ දේ වචනේ අපට ඉතා සරල පාඩමක් කියලා දෙනවා. එසේකෙල් දිවිසවරයා කියන්නේ ඔබ අතීතයේ කොයි තරම් වැරදි කළත් මේ මොහොතේ ඔබ හැරෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන බවයි. නමුත් මතෙව් සුවිශේෂයේ ජේසුස් වහන්සේ අපට අභියෝග කරනවා. ඔබ පඳුරක් පුදන්නට කලින් අමනාප වී සිටින සහෝදරයා සමග සමාදාන වෙන්නට කියා. සිතන්න, ඔබ ඔබේ පියාට ඉතා වටින දෑකක් කරන් දෙනවා. නමුත් ඔබ ඔබේ සහෝදරයා සමග රණ්ඩු වී ඔහුට වෛර කරමින් එම තෑග්ග පියාට දෙනවා නම් පියා සතුටු වෙයිද? නැහැ. පියාට අවශ්‍ය තෑග්ගක් නෙවෙයි, තම දරුවන් දෙදෙනා සමාදානින් සිටිනවා දැකීමයි. අපේ ආගමික ජීවිතයත් ඒ වගේමයි. අප කොයි තරම් පල්ලි ගියත්, ඉටිපන්දම් පත්තු කළත් අපේ හදවතේ තව කෙනෙකු කෙරෙහි වෛරයක් තිබෙනවා නම් ඒ සියලු පූජාවන්, පඬුරු යාඥාවන් හිස් දේවල් පමණයි. එබැවින් අද දවසේ පල්ලියෙන් පිටවීමට පෙර මෙසේ සිතන්න. මාතින් රිදුණු හදවතක් තිබේද? මට වෛර කරන කෙනෙක් සිටීද? ඒ පුද්ගලයාට සමාව දෙන්න. එතැනයි නියම දැහැමිකම ආරම්භ වන්නේ. ජේසු පීඨයි.